point එකක් මුලින්ම කියන්නම්. This is a shocking fact. ඔයාලා දන්නවද අපිට ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න බෑ. අපිට පුළුවන් ඒ ලැන්ග්වේජ් එක ඇක්වයර් කරගන්න. මොකද්ද මම මේ කියන්නේ කියලා ඉස්සරහට පැහැදිලි වෙයි. මේක මම නෙවෙයි කියන්නේ. ඩොක්ටර් ස්ටෙෆන් තමයි මේ ඉංග්‍රීසි ලර්නින් මෙතඩ් එක ලෝකෙට හඳුන්වලා දෙන්නේ සහ ඒක තමයි මට මෝස්ට්ම ඉෆෙක්ටිව් මෙතඩ් එක. අපි ඒක ගැන කතා කරමු. ඊට කලින් මට මේක අහන්න ඕනේ. ඒ තමයි අපි ඉස්සර ඉඳන් කොච්චරනම් ඉංග්‍රීසි tenses ඉගෙන ගන්න නැද්ද? grammatical rules ඉගෙන ගන්න නැද්ද? කොච්චරනම් හිස්තැන් පුරවලා යා කරලා ඇද්ද? ඒත් ලැන්ග්වේජ් එකක තියෙන බේසික්ම දේ මොකද්ද? අයිඩියා එකක් කමියුනිකේට් කරගන්නවා වෙනත් පාර්ශවයක් එක්ක. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි වලින් කතා කරනවා. ඒත් අපිට බැරිම දේත් ඒකනේ. මෙච්චර අවුරුදු ගාණක් ස්කූල් එකේ ඉගෙනගෙන අපිට මේක බෑ. එහෙනම් කොහෙද මේ වැරද්ද වෙලා තියෙන්නේ? සිංහල. ඔයාලා ඉගෙන ගත්තේ කොහොමද? එහෙනම් ඔයාලා පොඩි දරුවෝ ඉන්නවා නම් චුට්ටක් අධ්‍යයනය කරලා බලන්න. එයාලට අපි grammar කියලා දුන්නාද? When they speak their language, did we tell them about all the grammatical rules in Sinhala? No, we didn't, guys. එහෙනම් කොහොමද එයාලා language එක ඉගෙන ගත්තේ? හිතලා තියනවාද? අපි කතා කරන ඒවා ඒගොල්ලෝ අනුකරණය කරා. ඒ ලැන්ග්වේජ් එක ඒගොල්ලෝ උරා ගත්තා. අන්න එහෙමයි ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න. දැන් උදාහරණයකට ඒ චූටි ළමයව ගිහිල්ලා සිංහල කතා කරන එන්වයරන්මන්ට් එක තිබ්බොත් ඒ ළමයා ඉගෙන ගන්න සිංහල. එහෙම නැත්නම් අපි ගෙදර පරිසරය හැදුවොත් පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසි වලින් කතා කරන ඒ ළමයට ඉංග්‍රීසි කතා කරනවා. මොකද එයාලා එන්වයරන්මන්ට් එකෙන් ඒ භාෂාව උරා ගන්නවා. ඔන්න ඔය concept එකම අපි ගේනවා මේ learning English වලට. මේ මෙතඩ් එක ගැන කියන්නේ ඩොක්ටර් ස්ටෙෆන්. එයා කියනවා අපි ඉපදිලා තියෙන්නම ලැන්ග්වේජ් ඇක්වයර් කරගන්න කියලා. ඒ කියන්නේ මම පැහැදිලි කරන්නම්. මේකේ සයන්ස් එක තමයි මේක. එයා කියනවා අපි ඉංග්‍රීසි ස්පීක් කරන්න යන ගමනේ අපි මුලින්ම ඉංග්‍රීසි ස්පීක් කරන්න ඕනෙත් නෑ මේක ඉගෙන ගන්න. කොච්චර ලස්සනද බලන්නකෝ මේ වැඩේ. අපිට කරන්න තියෙන්නේ අපේ පරිසරය ඉංග්‍රීසි වලට කන්වර්ට් කරගෙන එදිනදා comprehensible input අපේ ඔළුවට දෙන එක. ඒ කිව්වේ comprehensible කියන්නේ ඒ කියන්නේ අපි ඉන්න ලෙවල් එකට වඩා චුට්ටක් උඩ ලෙවල් එකකින් අපි මොලේට දවස ගානේ ඉංග්‍රීසි ෆීඩ් කරන්න ඕනේ. අපි ඉංග්‍රීසි අහන්න ඕනේ. අපි ඉංග්‍රීසි දේවල් කියවන්න ඕනේ. ඔයාලට පේනව නේද මේ chart එකේ orange color එකෙන් ඉන්නේ ඔයා කියලා හිතන්න. එතකොට ඔයා දවස ගාන ඔළුවට දෙන්න ඕන මේ නිල් පාට සීමාව. එහෙම නැතු ඔයාට unfamiliar words තියෙන ඒ accent වෙනස් ඒ වගේ ඒවා නෙවෙයි. මෙන්න මේ වාක්‍ය බලමු. මම ඔයාලට ඊට පස්සේ කියලා දෙන්නම් මේක තවදුරටත් එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. මේකේ කියනවා his meticulous attention to detail impressed the entire team. සමහර විට ඔයා මේ meticulous කියන word එකේ තේරුම දන්නේ නැතුව ඇති. අන්න ඒ විදිහට කියන්නේ ඔයා ගොඩක් තේරුම් දන්නේ වචන තියෙන නමුත් තේරෙන්නේ නැති ඒවාත් තියෙන ඔයාගේ ලෙවල් එකට චුට්ටක් උඩ ලෙවල් එකකින් ඔයා දවස ගානේ දේවල් ඔයාගේ මොලේට ඉන්පුට් කරාම ටික කාලයක් ඇති ඔයාට මෙන්න මේක පුළුවන් වෙනවා කියලා කියනවා. මේක හරියට පොඩි ළමයාගේ කතන්දරය වගේම තමයි. ඒ කියන්නේ පොඩි ළමයා කතා කරන්න ස්ටාර්ට් කරද්දී අපි යාට බර වචන බර වාක්‍ය ගැන කියනවද නැහැ. ඔයාගේ ලෙවල් එක අඳුරගෙන ඊට චුට්ටක් උඩ ලෙවල් එකක දවස ගානේ ඔයාගේ ඔළුවට ඉංග්‍රීසි රිලේටඩ් දේවල් ෆීඩ් කරන්න ඕනේ. එහෙනම් ඔයාගේ environment එක හදාගන්න ඕනේ. කොහොමද? ඉංග්‍රීසි වලින්. කොහොමද මේක කරන්නේ? හරි මෙහෙමයි කරන්නේ. ඔයා බලන්න ඔයා daily base වැඩියෙන්ම ඉන්නේ මොනවත් එක්කද? ඔයා පොත් කියවනවද? ඔයා songs අහනවද? එහෙම නැත්නම් social media වල scroll කරනවද? I don't know. අන්න ඒ දේ ඉංග්‍රීසි වලට convert කරගන්න. ඔයා ආස දේ ඉංග්‍රීසි වලින් කරන්න. What I mean by that. For example, me, I'm loving poetry. ඉතින් මම මොකද මුලින්ම කරේ? මම ඉංග්‍රීසි වලින් poetry අහන්න ගත්තා. මම ඉංග්‍රීසි වලින් songs අහලා ඒ වගේ තේරුම් හොයන්න. ඉතින් මේ method කොච්චර effective ද කියනවා නම් ළමයි අන්තිම වෙදි මම මගේම poetryත් මෙන්න මේ විදිහට කියන්න පටන් ගත්තා. Morning dew on the horizon stay. Facebook, Insta, එහෙම නැත්නම් TikTok, YouTube මේ වගේ social media app ඒ වගේ මම follow කරා ගිහලා English ඒවා විතරයි. එතකොට මට එන්නේ මම scroll කරලා තියෙන්නේ English channels. මේ තියෙන මගේ YouTube සහ Instagram එකේ home screen එකට visit කරාම පේන විදිය English related content තමයි තියෙන්නේ. එතකොට daily basis මගේ ඔළුවට feed වෙන්නේ මෙන්න මේ දේවල්. මම කියන්නේ entertainment purpose වලට මේවා use කරන්න එපා, relax වෙන්න use කරන්න එපා කියලා. If you need, just use different account to different purpose. You have to know why you use social media because if you don't know, social media use your time.
ඒක මම කියන්නේ මේ ඉංග්‍රීසි ලර්නින් කරන විදිහ කියලා දෙන channels කියන එක නෙමෙයි මම කියන්නේ. ඔයා කැමති entertainment field එකෙන් ඒකට related English channel. දැන් හිතන්නකෝ සින්දු වලට කැමති. එහෙනම් English songs ගැන ඒ වගේ අර්ථය පහදන channels තියෙන එහෙම. මතක තියාගන්න මේවා ලර්න් කරන්න. අපි ඉංග්‍රීසි ලර්න් කරන්නේ ඉංග්‍රීසි වලින්. තේරුම් හොයන්නේ ඉංග්‍රීසි වලින්මයි සර්ච් කරලා. දැන් මෙතන බලන්න මේ living it up කියන එක මේ song එකේ ඒගොල්ලෝ ඉංග්‍රීසි වලින් තමයි තේරුම දෙන්නේ. එතකොට තව ඒකත් එක්ක ෆැමිලියර් වෙනවා. අන්න ඒ වගේ. එහෙම නැත්නම් ඔයා movies බලන්න කැමති. එහෙම නැත්නම් ඔයා කැමති series බලන්න. ඒක ඉංග්‍රීසි වලින් හොයාගන්න. දැන් උදාහරණයකට මම මේ දවස්වලත් කරන එක තමයි අපි දන්නවා සත්‍ය ගවේෂක කියලා එකක් ගියානේ ඉස්සර ITN එකේ. ඒකට ඒකේ Legend of the Sea කියලා YouTube එකේ තියෙනවා. මම මේ දවස්වල ඒක බලන ගමන් ඉන්නේ ආයෙ සැරේ අවුරුදු ගාණක් මම දැන් බලන්නේ සබ්ටයිටල් මොකුත් නැතුව ඉංග්‍රීසි වලින්. ඊට පස්සේ මාලින් බැලුවා. මේ විදිහට ඔයා ෆැමිලියර් වෙච්ච සීරීස් ඉංග්‍රීසි වලින් බලනවා වගේ එන්වයරන්මන්ට් එක ඔයා ඉංග්‍රීසි වලට කන්වර්ට් කරගත්තට පස්සේ ඔයා ටික ටික ඒකත් එක්ක ෆැමිලියර් වෙද්දී ඔයා දන්නේම නැතුව එක දවසක් එනවා ඔයාට පුළුවන් ඔයා කතා කරන්න ඒ කොන්ෆිඩන්ට් එක හදාගත්තට පස්සේ ඔයාට ඕනේ ඒ ලැන්ග්වේජ් එක ඔළුවේ කැරකිලා තියෙනවා. එතකොට ඔයාට හරි ලේසි මේක කතා කරන්න. ඒ නිසා ඔයාගේ එන්වයරන්මන්ට් එක මුලින්ම හදාගන්න ඕනේ. ඔන්න අපි යනවා second part of our video. මේකෙදි අපි කතා කරන්නේ මේක තව දුරටත් කොහොමද ඉස්සරහට අරගෙන යන්නේ කියලා. මේකෙදි මුලින්ම අපි කරන්න ඕනේ අපි මේ බලපු වීඩියෝ එකක එහෙම නැත්නම් කැමති chapter එක ගැන reflect කරන්න ඕනේ. නැවත ආවර්ජනය කරන්න ඕනේ. මේක මුල් කාලේ සිංහලෙන් හිතන්න ඊට පස්සේ ඉංග්‍රීසි වලින් හිතන්න ගන්න. මම කියන්නේ මේවා බලන හැම වීඩියෝ එකකටම කියවන හැම පොතකටම නෙවෙයි. ඔයා දවසේ තෝරගෙන නිශ්චිත එක චැප්ටර් එකක් හරි වීඩියෝ එකක් තෝරගෙන එක දවසකට එක ගානේ මේ වීඩියෝ එක ගැන ඔයා හිතන්න ගන්න ඕනේ. ඊළඟට ඔයා මොකද කරන්න ඕන? ඒ තමයි ඔන්න දැන් ටික ටික කතා කරන්න පටන් ගන්නවා. නමුත් කලබලයක් නැහැ. මුලින්ම වීඩියෝ එක දැන් බලේදී ඒක පෝස් කරනවා. කැමති තැනක් තියෙනවා නම් ඔන්න ඒක නවත්තලා ඒක ආයෙ රිපීටඩ්ලි අහලා ඒක කියනවා. ඔයා කැමති සබ්ජෙක්ට් එකක් මේකට තෝරගන්න. ඒ කියන්නේ ඔයා කැමති මන් දන්නේ ජියෝග්‍රැෆි නම් ඒ සම්බන්ධ ඩොකියුමෙන්ටරිස් අහන්න මම අන්තිමට ෂෙයා කරගන්නම් ඔයාලට හරියන ඩොකියුමෙන්ටරිස් ටික. මේ ඒ විදිහට ඔයා කැමති සබ්ජෙක්ට් එකක කැමති වීඩියෝ එකක් බලලා මෙන්න මේ දේ කරන්න. එක දවසකට එකක් ඔයාට කැමති ප්‍රමාණය. ඔන්න ඊළඟට ඔයා කරන්න ඕනේ ඒ බලපු වීඩියෝ එක පොඩි කොටසක් ඔයා දැන් කාට හරි කියලා දෙන්න පටන් ගන්නවා. මෙන්න මේ නැවත අපි කෙනෙක්ට කියලා දෙන්න යද්දි තමයි අපේ ඔළුවට ගොඩක් දේවල් අන්ඩර්ස්ටෑන්ඩ් වෙන්නේ. මොකද අපි මේක ස්ට්‍රක්චර් කරන්න පටන් ගන්නවා. අන්න එතනදී පොඩි ෂෝට් නෝට් එකක් ගහලා ඒකේ තිබ්බ key points ඔයා මේක ප්‍රසන්ට් කරන්න. එහෙම නැත්නම් කාට හරි කියලා දෙන්න in front of a mirror, I don't care. Maybe your garden, some kind of trees, use that. මම ඉස්සර මේක මෙතඩ් එක යූස් කරා යුනිවර්සිටි ඉන්න කාලේ. තමයි දැන් අපි ගිහලා ලෙක්චර් එකක් අහලා ඇවිල්ලා මේක කරන්න පුළුවන්. අරක බලලා රිෆ්ලෙක්ට් කරා ඊට පස්සේ ඔන්න ෂෝට් නෝට් එක ගැහුවා ඔන්න කාට හරි කියලා දුන්නා. හරි ඔයාලට මේ ක්‍රමය හැම මොහොතෙම කරන්න බෑනේ ලයිෆ් එකේ. එතකොට ඔයාලට පුළුවන් මේ ඩොකියුමෙන්ටරිස් අහන්න ගන්න. ඩොකියුමෙන්ටරි එක කියන්නේ වාර්තාවේ වැඩසටහන මොකක් හරි ටොපික් එකක් ගැන කියපු වැඩසටහන. මම උදාහරණ කීපයක් දානවා ඔයාලට ස්ටාර්ට් කරන්න අයිඩියා එකක් නැත්තම් මෙන්න මේ ඩොකියුමෙන්ටරිස් channel බලන්න. අන්න එතකොට ඒකේ තියෙන එක එක මාතෘකා ගැන මේ කියන්නේ මිනිස්සු ගැන සත්තු ගැන ඔයාලට ඕනම ඉන්ට්‍රස්ට් ඒරියා වල ඩොකියුමෙන්ට් හරිම ලස්සන ඉංග්‍රීසි ඒ වගේ යූස් වෙනවා. සහ හරිම හොඳ accent. I mean අර ස්පොයිල් වෙච්ච නැති හොඳ accent යූස් වෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඒ වගේ ඉම්ප්‍රූව් කරගන්න. මෙහෙමයි අපි ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරනවා නම් අපිට ඉක්මනට කරන්න ඕන නම් environment එකට අක්කලා change කරගන්න. ඔන්න අපි දැන් වීඩියෝ එකේ අවසානට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ වගුව බලන්නකෝ. In here in blue color we have a language acquire part and in the grey color we have language learning part. එතකොට මම දැන් මේ මුළු වීඩියෝ එකම කතා කරේ මේ acquire කරන එක ඇයි මෙච්චර වැදගත් කියලා. මේක හරීම unconscious විදිහට තමයි වෙන්නේ. ඒ කියන්නේ අපි ලොකු ආයාසයක් මොලේට දෙන්නේ නැහැ. අන්න එතකොට අපිට සැහැල්ලුවෙන් හරිම ෆ්‍රී එකේ මේක ඉගෙන ගන්න පුළුවන්. ඔයා හිතන්නේවත් නැතුව ඩේලි බේස් වගේ ඉංග්‍රීසි නොලෙජ් එක වැඩි වෙනවා. අන්තිමට ඔයාලට දවසක් එනවා හරි ලස්සනට කතා කරන්න පුළුවන් වෙනවා. ඒකට තව අපිට එකතු කරගන්න තියෙනවා confident wise තව දේවල් ටිකක් තියෙනවා අපි කතා කරමු මේ series එකේ ඉස්සරහට ඒ දේවල් සහ sentence patterns අපි දැනගන්න ඕනේ. ඒ වගේම ඉන්දියන් I wanna say this. I'm not saying learning grammar is useless. We have to learn grammar definitely. අනිවාර්යයෙන් මේ ටික අපි ඉගෙන ගන්න ඕන. අපිට ඒ knowledge එක තියෙන එක මාර වටිනවා. නමුත් අපි language එකක් මෙන්න මේ විදිහට acquire කරන්න try කරමු.
ඉතින් මේ ඉංග්‍රීසි හදාගන්න යන ජර්නි එකේ තව වැදගත් වීඩියෝ ගොඩක් ඉස්සරහට අරන් එනවා. subscribe කරලා එකතු වෙලා ඉන්න. ඉතින් ගිහින් එන්න.